ඔගොල්ලන්ට තවත් සුබ ආරංචියක් අරගෙන එනවා. මම ආයි ලංකාවට එනවා ලබන මාසේ ඒ කියන්නේ ජූනි මාසේ 28 29 කුරුණෑගලට. කුරුණෑගල අවට ඉන්න සියලු දෙනාටම සුබ ආරංචියක් තමයි ඔගොල්ලෝ ඕස්ට්‍රේලියාව එහෙම නැත්නම් නවසීලන්තය වගේ රටකට රස්සාවකට එහෙම නැත්නම් ඉගෙන ගන්න එහෙම නැත්නම් ස්ථිර පදිංචිය සඳහා එනවනම් ඕගොල්ලන්ට හොඳම තැන තමයි කුරුණෑගලට ඇවිල්ලා මාව හම්බෙන්න පුළුවන්. මොකද මම විශේෂයෙන්ම මේ සැරේ ලංකාවට එන්නේ කුරුණෑගල තියෙන එඩියුෆෙයා කියන එකට. එපිටෝම් කියන හොටෙල් පරිසරයේ තමයි මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 28 29. ඉතින් එඩියුෆෙයා එකට ඇවිල්ලා අපේ ඕස්ට්‍රේලියා කියන ස්ටෝල් එකට ඇවිල්ලා අපිව හම්බෙන්න පුළුවන්. මමත් එදාට එනවා. තවත් ඔෆිෂියල්ස්ලා ගොඩක් එනවා. ඕගොල්ලන්ට ඕස්ට්‍රේලියාව වගේ මේ ලස්සන රටකට ඇවිල්ලා එහෙම නැත්නම් නවසීලන්ත වගේ ලස්සන රටකට ඇවිල්ලා තමන්ගේ ජීවිතය පටන් ගන්න කොහොමද කියලා හරි පාරෙන් මේ වගේ රටවල් වලට එන විදිය තමයි අපි කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට අපේ ඕස්ට්‍රේලියා වෙබ්සයිට්ස් එහෙම නැත්නම් අපේ සෝෂල් මීඩියා වලට ගිහිල්ලා බලන්න පුළුවන් අපි කොච්චර ප්‍රමාණයකට මේ වගේ උදව් කරලා තියෙනවද කියලා. ඉතින් ඕගොල්ලන්ටත් ඕස්ට්‍රේලියාව නවසීලන්ත වගේ රටකට ඇවිල්ලා මේ වගේ ජීවිතයක් පටන් ගන්න ඕන නම් ඕස්ට්‍රේලියා එකට ඇවිල්ලා හම්බ වෙන්න එඩියුෆෙයා 2025 28 ජූනි 28 සහ 29 දිනවල. ඉතින් මම ඕස්ට්‍රේලියාවේ ඉන්න රෙජිස්ටර්ඩ් මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක්. ඒ වගේම නවසීලන්තය සඳහා වීසා කරන්න පුළුවන් ලියාපදිංචි ඇඩ්වයිසර් කෙනෙක්. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට හරි පාරෙන් මේ වගේ රටවල් වලට ඇවිල්ලා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න එහෙම නැත්නම් හොඳම යුනිවර්සිටි එක තෝරගන්න හොඳම මෙහි ඩිමාන්ඩ් කෝස් එක තෝරගන්න එහෙම නැත්නම් ඔයගොල්ලන්ට තියෙන නිපුණතාවයන් එක්ක ඇවිල්ලා මෙහි කොහොමද ස්කිල් වීසා එකක් ලබා ගන්නෙ එහෙම නැත්නම් ඔයගොල්ලන්ට එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් එකක් ජොබ් එකක් හොයාගෙන එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් එකකින් කොහොමද මේ වගේ රටකට ඇවිල්ලා තමන්ගේ ජීවිතය පටන් ගන්න කියලා දෙන්න තමයි මම එන්නේ. ඒ නිසා වරද්ද ගන්න එපා. ජූනි මාසේ 28 29 අපි උදේ ඉඳලා හවස් වෙනකන් එපිටෝම් කියන හෝටල් පරිසරයේදී එඩියුෆෙයා කුරුණෑගලදී අපි හම්බ වෙන්න පුළුවන්. එහෙනම් ඉතාමත් ඉක්මනින් අපි ලංකාවේදී හම්බ වෙමු.